එක්තරා සමාජ මාධ්‍ය ජාලාවෙක් බඩවියක සංසරණය වූ වීඩියෝවක් නිසාවේ මාහිමි විසඳසකි. මෙය මන් නොනින්නේ නම් එය මගේ පුතු වෙනුවෙන් කරන අසාධාරණයක්. අනුහස් මවතුගේ දුක නිවන බල පරාක්‍රමයක්. අම්මෙකුගේ ඇස් දෙකෙන් දළු වැස්සක් වගේ කඳුලක් වැටෙනකොට පුතෙක් ඒක පිස දාන්නේ ඉතා සෙමින් රිද්මයකට නිර්වද්‍යයෙන්. මගේ හදවත කියන්නම දැනුණ දේ මොකද්ද දන්නවද? මේ පුංචි පුතුගේ පුංචි ඇස් දෙකේ කප්පරයක් බේරෙන කඳුළු පිස දාන ගමන් මවකගේ නෙත් දෙකෙන් බේරෙන දළු වැස්සේ හිරිකඩ ඇයටත් නොදැනෙන්නම පිසදාන විදිය ඒ අම්මට තවත් ආඩම්බරයක් ගෞරවයක් කුමකටද? ඉතින් ඒ මොහොත මගේ හදවත කුසිකිනිලා ඇවිත් අනුහස් මගේ පුතේ නුඹ මගේ ජීවිතයේ බල පරාක්‍රමයක්ම තමයි. ඒ මන්දයත් මගේ ඇස් වලින් කඳුළු රෝරා වැටෙන විට පුතේ නුඹගේ දෙතුලින් නොකීවත් නුඹ මගේ කඳුළු පිස දමමින් අම්මේ මං ඉන්නකම් අඬන්න එපා කියන ඒ මද හුස්ම මට නොදැනුණා නොවේ. මගේ හදේ අඳුරක් දැනෙන වෙලාවට නුඹ මට හරියටම සඳ මඩලක් වගේ. නුඹයි මගේ අඳුර දැකෙන සුසුම. 8 වයස් නුඹ දැනුම පත්තු නොව පුංචි හඳක්. නමුත් මට නුඹව දැනෙන්නේ මගේ කඳුළු පිස දාලා hina වෙන්න කියා දෙන පුංචි කුරුමලෙක් වගේ. අනු නුඹට මට කියන්නට දෙයක් නෑ. මන් දන්නවා කවදාවත් මන් නුඹට වරද්දලා නෑ. නුඹ මට වරද්දලත් නෑ. නුඹ මේ යන පාරේ ඉදිරිය අම්මා දැකලා ඉවරයි. ඒ පාරේ වරද්දකුත් නෑ. ඇයි දන්නවද? නුඹේ හිතත් මේ තාක් මා දැකපු නුඹේ ක්‍රියාවල නුඹ සතු නිහතමානීකමක් නුඹට කිරුලා අභිෂේක ගන්නවා අවසానයි. ඉතින් නුඹ මට රජෙක්. මගේ දුක ගල් කරන ඔසුව නුඹ. පුතේ දවසක් එයි මගේ හුස්ම නිශ්ශබ්ද වෙන. ඒ දවසට මං වෙනුවෙන් කඳුලක් වැටෙන්න කලින් ඇස් රකින්න දන්න කඳුල ජීවිතයකට උරුම නැති බව පසක් කරන. මේ කඳුළු තද කරගෙන උවත් සුගන්ධයෙන් පිරි ස්ත්‍රියක් රකින්න පුළුවන් බිරිඳකට ස්වාමියෙක් වෙන්න. අන්න ඒ දවසට ජාතකයක් කරපන් උඹේ නමින්. එයයි නුඹගේ අම්මට දිය හැකි එකම ගෞරවය. කඳුළු වියලුණත් හදවත සදා බස්ම නොවන නක්ෂත්‍රයයි අනුහස්. මූලාශ්‍ර වූ මව හා පුතු වෙනුවෙන් යමක්. අම්මේ නුඹ උපත දුන්නේ ලෝකයට තවත් එක් දරුවෙකුට නොවේ. ලෝකයම එළිය කරන හිරු කිරණකට. මාහා සමානව නුඹත් හරි වාසනාවන්ත මවක්. පුතුනි නුඹත් අනු හා සමානව මට රජෙක්. අවසරයි.